සංජීවගේ ඝාතනයෙන් පසු මේ වන විට රටේම කතා වෙන චරිතයක් තමයි ඉෂාරා සෙව්වන්දි කියන්නේ. ගණේමුල්ල සංජීව ඝාතනයේට ගිනි අවිය රැගෙන ආ කාන්තාව ලෙස සැලකෙන්නේ මෙම ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාවයි. අතුරුදහන් ඇය සොයා මේ වන විට පොලිස් කණ්ඩායම් රට පීරමින් සිටිනවා. ඉෂාරා කවුද? ඇය මොනවද කළේ? ඇයගේ ජීවිත කතාව ගැන බොහෝ දෙනෙක් සොයමින් ඉන්නවා. මේ මාධ්‍යවේදී සමන් ගමගේ ඉෂාරා සෙව්වන්දිගේ ජීවිත කතාවේ ඇයට උණු අමිහිරි දෙයක් ගැන මොනර පුවත්පතට ලියූ ලිපියක කොටසක්. මීගමුව කටුවැල්ලේගම පාරේ අංක 243 නිවසේ පදිංචි ඉෂාරා සෙව්වන්දි ඉන්ද්‍රජිත් සුසන්ත වීරසිංහ සහ සමන්ති යන යුවළට දාව 1999 වර්ෂයේ මාර්තු 29 වනදා උපත ලබනවා. කුඩා කල මාපිය සෙනෙහසින් කෙලිලොල්ව කාලය ගත කළ ඉෂාරා සෙව්වන්දි නිසි වයසට එත්ම පාසල් ගමන ආරම්භ කළා. දක්ෂ සිසුවියක් ලෙසින් අධ්‍යාපනය ලබන්නට වූ ඇය කෙමෙන් අප සාමාන්‍ය පෙළ කඩයිමටත් ළඟා වුණා. ඒ වන විට ඉෂාරා වැඩිවියට පත් ලාබාල යුවතියක් බවට පත්ව සිටියා. ඒත් මේ කාලය වන විට එම නිවසේ තිබූ සතුට පහව යමින් තිබුණා. ඒට හේතු වුණේ ඉෂාරාගේ මව ඒ වන විටත් ලක්මාල් නම් වූ ගමේ සිටි තරුණයෙක් සමග අනියම් සම්බන්ධයක පැටලීමයි. එය කෙතරම් දුරදිග ගිය එකක්ද කිවහොත් මේ වන විට ඉෂාරාගේ පියා වෙනුවට මෙම නිවසේ ගෘහමූලිකයා වූයේ ඉෂාරාගේ මවගේ අනියම් සැමියායි. නිවසේ සියලු වැඩ කටයුතු වලට අතදිගහැර වියදම් කළේ මේ අනියම් පුරුෂයායි. ප්‍රදේශයේ කුඩුජාවාරම යහමින් කරගෙන ගිය ඔහුට යහමින් මිල මුදල් තිබීම එයට හේතුවක් වුණා. මේ කාලයේදී ඉෂාරාගේ මවට වගේම ඉෂාරාටත් ලක්මාල් විශේෂ ලෙන්ගතුකමක් දක්වන්නට ඕවා. නමුත් හැඩකාර තරුණයක් වූ ඉෂාරාට එහි වෙනසක් තේරුනේ නැහැ. ඉෂාරා ඔහුට අමතනු ලැබුවේ කටපුරා මාමේ යනුවෙන්. ලක්මාල් කුඩු විකුණා හරිහම්බ කළ මුදලින් ඇයටත් අතදිගහැර වියදම් කළා. ඇයගේ ජීවිතය උඩු යටිකුරු කරන සිදුවීමකට ඇය මුහුණ දෙන්නේ අපොස උසස් පෙළ අවසන් කර නිවසේ සිටින කාලයේදී. ඒ වන විට ඉෂාරාට වයස අවුරුදු 19ක්. ඉෂාරා නිවසේ තනිව සිටින මොහොතක ඉෂාරා දෙස කෑදරකමින් බලා සිටි ලක්මාල් එදින නිවසට පැමිණ තිබුණා. මේ තාක්කල් සිත තුළ තිබුණු අරමුණ එදින ඉෂ්ට කර ගන්න පුළුවන් බව ඔහුට එදින දැනුණා. ඒ සමග ඔහු ඉෂාරා සමීපයට ගියා. ඉෂාරාගේ දෑත් තදින් අල්ලාගත් ඔහු ඉෂාරාගේ දෑස් වෙත තදින් එබිකම් කළා. අනේ ලක්මාල් මාමේ. ඇය ඔහුගෙන් බේරී යාමට උත්සාහ කළා. නමුත් අවසානයේ ලක්මාල් සමග පොර බැඳීමට නොහැකි වූ ඇය අවසානයේ පරාජයට පත් වූවා. තමන් උපන් නිවස තුලදීම මවගේ අනියම් සැමියා අතින් ඇය ගැහැණියක් බවට පත් වූවා. පිළිබඳව රටම කතා කරන්න පටන් ගත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා භාවිතා කළ ගිනි අවිය අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළට ගෙන යාමේ ආන්දෝලනාත්මක සිදුවීමක් සමග ඉන්පසු ශ්‍රී ලංකා පොලිසිය ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා මෙහෙයුම් දියත් කළා. එම පොලිස් කණ්ඩායම් ඇය සැඟවී ඇතැයි සැක කරන ස්ථාන 200ක් පමණ සෝදිසි කළා. ඉෂාරා සෙව්වන්දි නැමැති මේ සැකකාරිය සොයා ගැනීමට පොලිසියට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට පොලිස් විමර්ශනවලදී ඇය පිළිබඳව ඔවුන් සොයාගත් එකම තොරතුරු වුණේ ඉෂාරා සෙව්වන්දි කියන සැකකාරිය කළුතර ප්‍රදේශයේ සුවර්ණාභරණ වෙළඳසැලකින් රත්තරන් භාණ්ඩ මිලදීගෙන ඇති බව කියන තොරතුර පමණයි. නමුත් ඒ ආකාරයෙන් රන් භාණ්ඩ මිලදීගෙන තිබුණේ ඉෂාරා සෙව්වන්දිද? එහෙමත් නැත්නම් ඉෂාරා සෙව්වන්දිට සමාන හැඩහුරුවක් ඇති වෙනත් කාන්තාවක්ද යන්න පිළිබඳව තහවුරු කරගන්නත් මේ වෙන විට පොලිසියට හැකියාවක් ලැබිලක් නැහැ. ඉතින් ඔය විදිහේ පසුබිමක තමයි ඉෂාරා සෙව්වන්දි පිළිබඳව සත්‍ය තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් පරිත්‍යාගයක් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගන්නේ. ඉතින් ඒ විදිහට මුදල් පරිත්‍යාගයක් කරන බව පොලිසිය පැවසුවා. ඇය ගැන කිසිම හෝඩුවාවක් සොයාගන්නට පොලිසියට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඉෂාරා සෙව්වන්දිගේ මව සහෝදරයා ඒ වගේම ඇයට උදව් උපකාර කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පවා අත්අඩංගුවට ගත්තත් එම සැකකාරිය පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගන්නට ශ්‍රී ලංකා පොලිසියට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඒ කාල වකවානුව තුළ කිසියම් පාතාල කල්ලියක් විසින් ඇයව ඝාතනය කර සිරුර කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි වෙන ලෙස වරදමා ඇති බවටද රාවයක් පැතිරුණා. තවත් පිරිසක් පැවසුවේ ඇය හොර රහසෙම විදේශ රටකට පැන ඇති බවයි. එහෙත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට විමර්ශකයින්ට හැකියාවක් ලැබුණෙත් නැහැ. සෙව්වන්දි කියන පරක්ක සංජීවයටත් ඇරලා අපි හැමෝටමත් ඇරලා රට පැන්න. කිකුටවත් බැරි වුණානේ අල්ලගන්න. සම්පූර්ණ විස්තරය දැනගන්න මේ වීඩියෝ ඉවර වෙනකම් බලන්න. මේ මගුල බල්ලා බක්කන්නේ නම් ඉන්නේ නැතුව channel එක subscribe ඉතින් කොහොම හරි
කාලයාගේ ඇවෑමෙන් රටම කතා කළ ඉශාරා සෙව්වන්දි ගැන ජනතාවට පමණක් නෙවෙයි ශ්‍රී ලංකා පොලිසියට අමතක වෙන්නට පටන් ගන්නවා. කොහොම හරි අද වෙනකොට ඒ ආකාරයෙන් රටම කතා වුණු ඉශාරා සෙව්වන්දි නැමැති සැකකාරිය දැනට දින කිහිපයකට ඉහතදී ඉතාමත් සූක්ෂම ආකාරයට ඩුබායි රාජ්‍ය වෙත පැන ගොස් ඇති බවට නැවතත් තොරතුරක් වාර්තා වෙනවා. ඇය ඒ ආකාරයෙන් ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගැනීම සඳහා සියලු උදව් උපකාර කර තිබෙන්නේ ගණේමුල්ල සංජීව ඝාතනයේ මහමොලකරුවන කේල්බද්දර පද්මේ විසින් බව තමයි වාර්තා වෙන්නේ. සංවිධානාත්මක අපරාධකාරී නායකයෙකු වෙන කේල්බද්දර පද්මේ ගණේමුල්ල සංජීව සමග සිටියේ දැඩි වෛරයකින්. ඒට ප්‍රධාන හේතුව වුණේ ගණේමුල්ල සංජීව කේල්බද්දර පද්මේගේ පියාවන ඩෙවිල් පෙරේරාව ඝාතනය කිරීම. ඉතින් මේ කේල්බද්දර පද්මේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට වසරකට පෙර ඩුබායි රාජ්‍යයේ සිට දිවයිනේ ප්‍රධාන පෙළේ පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී මේ පද්මේ කියා තිබුණේ ගණේමුල්ල සංජීව කොහේ හිටියත් අවදාහරි මැරුම් කන්නේ මගෙන්. සංජීව කිසි වරදක් නැති මගේ තාත්තව නිරපරාධයෙන් මැරුවා. ඒකේ පලිය ගන්න තමයි මම පාතාලයට සම්බන්ධ වුණේ. කවදාවත් සංජීවට මගෙන් ගැලවීමක් නැහැ. මොන ලෝකේ හිටියත් මම ඕකට ජීවත් වෙලා ඉන්න ඉඩ තියන්නේ නැහැ. කවදා හරි ඕක මගෙන් තමයි මැරුම් කන්නේ. ප්‍රසිද්ධියේ එලෙස පවසා සිටි කේල්බද්දර පද්මේ ඉන් වසරකට පසු කමාන්ඩෝ සලින්ත ඇතුළු පිරිසක් සමග මනා ලෙස සැලසුම් කර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුලදී ගණේමුල්ල සංජීවව ඉතාමත් සූක්ෂම අයුරින් ඝාතනය කරන්නට වැඩ කටයුතු සැලසුම් කරනවා. ඉතින් මේ කීව ඉශාරා සෙව්වන්දි එම ඝාතන සැලසුමේ හිටපු ප්‍රබල චරිතයක්. කේල්බද්දර පද්මේගේ සැලසුමට අනුව කිසිදු බියකින් සැකයකින් තොරව නීතිඥවරියක් විදියට වෙස්වලාගෙන තවත් දරුණු ගණයේ පාතාල නායකයෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා අවශ්‍ය ගිනියවිය වෙඩික්කරු වෙත ලබා දීම සඳහා ඒ උසාවි සංකීර්ණය තුළට රැගෙන යාමේ කාර්යය පැවරී තිබුණේ ඉශාරා සෙව්වන්දිටයි. මෙය මෙරට පාතාල ලෝකයේ අපරාධයක් සිදු කිරීම සඳහා ප්‍රසිද්ධියේ කාන්තාවක් සහභාගී වූ පළමු අවස්ථාව ලෙසද සැලකෙනවා. මීට පෙර කාන්තාවන් පාතාල සමාජිකයින් සමග අපරාධ සඳහා සම්බන්ධ වුණා. මේ ආකාරයෙන් ඍජුව සම්බන්ධ වී තිබුණේ නැහැ. කොහොම හරි ගණේමුල්ල සංජීව ඝාතනය සිදු වී පැය කිහිපයක් ගත වීමෙන් පසු ඉශාරා සෙව්වන්දි පිළිබඳව මුළු රටටම දැනගන්නට ලැබෙනවා. ඒ සමගම ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළා. අද වෙනතුරු ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොහොම හරි ඉශාරා සෙව්වන්දි ගැන අද වෙනකොට දැනගන්නට ලැබෙන ආරංචිය මෙන්න මේ වගේ එකක්. සංජීව ඝාතනය කිරීමෙන් පසු ඉශාරා සෙව්වන්දි ශ්‍රී රෝද රථවලින් පානදුරට කළුතරට සහ මතුගමට පැමිණ තිබෙනවා. ඒ සඳහා දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින නිලංගගේ අනුදැනුම ඇතිව ඔහුගේ ගෝලබාලයින් ඇයට උදව් කර තිබෙනවා. ඉතින් මේ ගමනේදී විටින් විට ශ්‍රී රෝද රථ මාරු කරමින් ගමන් කරන්නට සූක්ෂම වුණු ඉශාරා සෙව්වන්දි මතුගම සිට තිනියාවලට ගොස් තිබුණේ පොලිස් නිලධාරියෙකු සමගයි. මතුගම සිට සෙව්වන්දිව රැගෙන ගොස් උදව් උපකාර කර තිබුණේ කේල්බද්දර පද්මේගේ සල්ලි වලට යට වුණු පොලිස් නිලධාරියෙක්. ඉන්පසු එම පොලිස් නිලධාරියා ඉශාරා සෙව්වන්දිව තිනියාවල ප්‍රදේශයේ තමා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන කාන්තාවකගේ නිවසක සංගවන්නට කටයුතු කරනවා. පොලිසිය රට පුරා මෙහෙයුම් දියත් කර සෙව්වන්දිව සොයන අතරතුර ඇය කිසිදු බාධාවක් නොමැතිව එම නිවසේ රැඳී සිටිනවා. නිවස තුළම සැඟවී සිටි ඇයට අවශ්‍ය සියලු දේ සපයා තිබුණේ එම පොලිස් නිලධාරියා සහ ඔහු අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ එම කාන්තාව විසින්. මේ කාලය අතරතුර කේල්බද්දර පද්මේ ඇයව ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරනවා. ඒ සඳහා තවත් පාතාල නායකින් කිහිප දෙනෙකුගේ උදව් උපකාර ලබා ගන්න ඔහු කටයුතු කරනවා. ඉන්දියාවට පලා යාම සඳහා සියල්ල සූදානම් කර තිබුණත් සෙව්වන්දිව එළියට ගැනීම ඔවුන්ට මහත් ගැටලුවක් වෙලා තිබුණේ. මොකද මේ කාල වකවානුව වන විට රට පුරාම පොලිස් මෙහෙයුම් යොදවා ඇයව සොයන්නට කටයුතු කර තිබීම නිසා එම පොලිස් නිලධාරියාට පවසා තිබුණේ එම උණුසුම නිවන තෙක් ඇයව නිවසේ සංගවාගෙන තබා ගන්නා ලෙසයි. ඒ අනුව ඇයට තවත් කාලයක් එම නිවසේ සැඟවී සිටින්නට සිදු වුණා. මේ ආකාරයෙන් තවත් සති කිහිපයක් ගත වුණා. අලුත් පුවත් අලුත් සිදුවීම් වාර්තා වීමත් සමග සෙව්වන්දි ගැන තිබූ උණුසුම ටිකෙන් ටික අඩු වෙන්නට පටන් ගත්තා. ඉතින් ඒ අතරේදී තමයි කේල්බද්දර පද්මේ තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්නට පටන් ගන්නේ. පද්මේ විසින් සැලසුම් කරලා තිබුණේ සෙව්වන්දිව බලපිටිය ප්‍රදේශයෙන් බෝට්ටුවක නංවාගෙන ඉන්දියාව වෙත රැගෙන ඒමට. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ඔහු සූදානම් කර තිබුණා. පසුගිය අප්‍රේල් මාස 14 සහ 20 වෙනිදා අතර දිනයක් තුල සෙව්වන්දිට රැකවරණය ලබා දුන් පොලිස් නිලධාරියා විසින් පද්මේගේ සැලසුමට අනුව ඇයව බලපිටිය ප්‍රදේශයේ අදාළ ස්ථානයක් වෙත රැගෙන ගොස් තිබුණා. ඒ සඳහා එම පොලිස් නිලධාරියාට පද්මේ විසින් ලක්ෂ ගණනින් මුදල් ලබා දී තිබුණා. අදාළ ස්ථානය වෙත ඉතා නිරුපද්‍රිතව පැමිණි සෙව්වන්දි අදාළ යාත්‍රාවට නැග ඉන්දියාව බලා පිටත් වුණා. එලෙස ඉන්දියාවට පැමිණි ඇය සති කිහිපයක් එහි ගත කළා. ඉන්දියාවට ගිය පසු සෙව්වන්දි ඉන්දිය කාන්තාවක්. ඇයට වෙනම නමක්, නිවසක්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන් පමණක් නොවේ ඉන්දිය රජයෙන් නිකුත් කළ වළංගු ගමන් බලපත්‍රයක් පවා ඇයට ලබා දුන්නා. ඒ සියල්ල කේල්බද්දර පද්මේ ඉන්දිය පාතාල සමාජිකයින් සහ ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වී සැලසුම් කරලා තිබුණා. ඇත්තරම ඉන්දියාව මෙරටට වඩා දූෂිත රාජ්‍යයක්. ඕනෑම ජාවාරම්කරුවෙකුට මුදල් යහමෙන් වියදම් කරන්න පුළුවන් නම් ඉන්දියාව හරහා වෙනත් රටකට පනින එක බොහොම සුළු දෙයක්. මෙරට නම ගිය පාතාල අපරාධකරුවන් රැසක් වෙනත් විදේශ රටවලට පැනගත්තේ අන්න ඒ ආකාරයෙන්.
ඉන්දියාවේ ජාවාරම් කරුවන් වෙනත් රටවල අවරාධ කරුවන් එම රටේ පුද්ගලයන් ලෙස පෙන්වා විදේශ ගමන් බලපත්‍ර පමණක් නොවේ අවශ්‍ය නම් දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඉගෙනගත් පාසල් අධ්‍යාපන සහතිකාදී ඕනෑම දෙයක් සකසා දෙනවා. ඔවුන් ඒ සඳහා විශාල මුදලක් ඔවුන්ගෙන් ණය කරනවා. ඉතින් ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැන ගොස් වෙනස් වුණේ මෙන්න මේ ආකාරයෙන්. ඉන්දියාවේ වැඩ කටයුතු අවසන් වූ පසු මේ කාලයට පැනගත්තු සෙව්වන්දි සති කිහිපයක් එහි ගත කරනවා. ඒ අතර අවස්ථා දෙකකදී ඩුබායි රාජ්‍ය වෙත යාමට උත්සාහ කළත් ඒ අසාර්ථක වෙනවා. ඒත් උත්සාහයක් නොහරපු කෙහෙල්බද්දර පත්නේ දැනට සති දෙකකට ඉහතදී ඇයව ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වාගෙන තිබෙන බව තමයි මේ වෙනකොට තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අනුව දැන් ඇය සිටින්නේ ඩුබායි රාජ්‍යයේ. ආරක්ෂක අංශවලට වැලිගසමින් ඉතා සූක්ෂම ලෙස ඩුබායි රාජ්‍ය වෙත පැන ගිය ඇයව අත්අඩංගුවට ගැනීම නම් දැන් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඉතින් මේ වගේ කතාවක් තමයි ඉෂාරා සෙව්වන්දි පිළිබඳව අලුතින්ම වාර්තා වෙන්නේ. අන්න සෙව්වන්දි කියන එකී ලොක්ක සොක්ක ඔක්කොට මැරලා රට පැනලා. ඉතින් අද වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාට හිතන දේත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉෂාරා සෙව්වන්දි ගැන හැමෝටම දැනගන්න.